අයිබෝවන් මම සදීප ඇම්සෝම් ඉමිග්‍රේෂන් කන්සල්ටන්සි ආයතනයේ. අද අපි කතා කරන්න යන්නේ යුරෝප් වල නම්බර් 1 රටක් ගැන ෆින්ලන්තය. එහෙම නැත්නම් ෆින්ලන්ඩ් වලට සංක්‍රමණය වීම ගැන. ඇයි අපි සංක්‍රමණය වෙන්න ෆින්ලන්ඩ් තෝරගන්නේ? මොකක්ද ඒ රටේ තියෙන විශේෂත්වය? අංක 1 තමයි ලෝක ශ්‍රේණිගත කිරීම වලින් ජීවත් වීමට සුදුසු සහ හොඳම රටක් වීම. සාමාන්‍ය නෝඩික් රටවල් එහෙම නැත්නම් උතුරු යුරෝපයේ රටවල් සෑම විටම සෑම ශේත්‍රයකින්ම ඉදිරියෙන්ම ඉන්න රටවල්. ඒක පුද්ගල ආදායම, ජීවත් වෙන්න සුදුසුභාවය වැනි ලෝක ශ්‍රේණිගත කිරීම වලින් ඉදිරියෙන්ම ඉන්න රටක් තමයි මේ ෆින්ලන්ඩ් කියන්නේ. ඊළඟ ප්‍රශ්නේ තමයි ඇයි ෆින්ලන්තය ලෝකේ ඕනෑම රටකට සංක්‍රමණය වීමට හැකියාවක් තියෙද්දි ඇයි අපි ෆින්ලන්තයම තෝරගන්න ඕනේ? අංක 1 තමයි ඔවුන්ටම ආවේනික වුණ භාෂා. ෆින්ලන්ත සහ ස්වීඩන් භාෂා ද්විත්වයම තිබුණා. ඉංග්‍රීසි භාෂාව තමයි ඉතාමත් ප්‍රමුඛ සහ පුළුල් ලෙස භාවිතා වන භාෂාව වෙන්නේ. අංක 2 තමයි ඔවුන්ගේ විශිෂ්ටම අධ්‍යාපන ක්‍රමය. ලෝකයේ අද්විතීයම අධ්‍යාපන ක්‍රමයන් අතරින් කැපී පෙනෙන අධ්‍යාපන ක්‍රමයක් ඒ රට තියෙනවා. මේ වන විට ෆින්ලන්තයේ 27000ක් 30000ක් අතර සේවක පුරප්පාඩුවක් තියෙන බවට අපිට වාර්තා වෙනවා. ඒ නිසා ෆින්ලන්ත රජය වීසා නිකුත් කිරීම සහ රට තුළට විදෙස් පුද්ගලයන් ගෙනීම ඉතා වේගෙන් සිදු කරගෙන යන කාර්යයක්. ඉතින් අපි ඇම්සෝම් ඉමිග්‍රේෂන් කන්සල්ටන්සි ආයතනයේ හැටියට විශේෂයෙන්ම ඉන්දියාව සහ ඉන්දියානු උපමහද්වීප යන ප්‍රදේශ ගැනයි අවධානය යොමු කරන්නේ. ෆින්ලන්තයට සංක්‍රමණය වීමට කැමති හෝ අදහසක් ඇති අයෙක් නම් ඔයත් අපි ආරාධනා කරනවා. එන්න අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔයාගේ සිහිනයන් සැබෑ කරගන්න. සති 3-4ක කාල සීමාවක් තුළ ඔයාගේ වීසා බලපත්‍ර සහ අදාළ ලියකියවි සකස් කර ෆින්ලන්තේ බලා පිටත් වීමට හැකියාවක් තියෙනවා. ඔයාලා ෆින්ලන්තයට යන්න කැමති නම් අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් Facebook එකට මැසේජ් එකක් දාන්න. අපිත් එක්ක එකතු වෙලා ඔයාලගේ සිහිනයන් සැබෑ කරගන්න කියලා. එහෙනම් මේ වීඩියෝ එක හොඳයි නම් like එකක්, comment එකක් දාලා subscribe කරගෙන යන්න. Thank you very much.